එක්සෑම් ඇන්සයිටි කියලා කියන්නේ එක්සෑම් එකට මුහුණ දීමට පෙර හෝ එක්සෑම් කාලය තුළ සිසුන්ට ඇතිවන අධික බය, කනස්සල්ල සහ මානසික පීඩනයයි. මෙම ආතතිය හේතුවෙන් අවධානය යොමු කිරීම අපහසු වීම, මතකයේ අඩු වීම, හදවතේ ගැස්ම වේගවත් වීම, හිස රදය, නිදා ගැනීම ගැටලු වැනි ශාරීරික මානසික ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එක්සෑම් එකේ රිසල්ට්ස් ගැන අධික බලාපොරොත්තු, අසමත් වීමේ බය සහ කාලය නිසි ලෙස කළමනාකරණය නොකිරීම තමයි මේට ප්‍රධාන හේතු වෙන්නේ. නියමිත කාලසටහනකට වැඩ කිරීම, නිතර පුහුණු වීම, විවේකය ලබා ගැනීම සහ ධනාත්මක සිතුවිලි පවත්වා ගැනීම මගින් එක්සෑම් ඇන්සයිටි සාර්ථකව අඩු කරගන්න පුළුවන්. අපි බලමු මේවට විසඳුම්. එක්සෑම් ඇන්සයිටි ගොඩක් වෙලාවට ඖෂධ නැතිව පාලනය කරන්න පුළුවන් මානසික ගැටලුවක්. ප්‍රධාන ප්‍රතිකාරයක් විදිහට මනෝපදේශනයේ කවුන්සලින් ඉතා වැදගත් වෙනවා. මනෝපදේශනයේදී සිසුන්ගේ බය, අසමත් වීමේ සිතුවිලි සහ අධික බලාපොරොත්තු හඳුනාගෙන ඒවා ධනාත්මක ලෙස වෙනසකට ලක් කරන්න උපකාර කරනවා. ඒකෙදී CBT වැනි ක්‍රම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම නියමිත කාලසටහනක් අනුව පාඩම් කිරීම, කෙටි විවේකයේ මගිනුත් ආතතිය අඩු කරගෙන මතකයේ වර්ධනය කරගන්න පුළුවන්. පැය 7-8ක ප්‍රමාණවත් නිින්දක් ගැනීම, හොඳ ආහාර වේලක් ගැනීම, කැෆේන් අඩු කිරීම සහ ෆෝන්, සෝෂල් මීඩියා අධික භාවිතය සීමා කිරීමද වැදගත් වෙනවා. හැකිනම් යෝගා, සැහැල්ලු ව්‍යායාම වගේ ක්‍රම පුහුණු වෙන්න පුළුවන් නම් මානසික පීඩනය අඩු කරගන්න අමතර ප්‍රයෝජනයක් වෙනවා.